සුබ දවසක් කියලා කියනවා. අද අපි වීඩියෝ එකකින් කියන්නේ පුංචි වීඩියෝ එකක්. මේ වීඩියෝ එකෙන් අපි ඔයගලන්ට කියන්නේ මේ කොමඩ් එකක් ඔස්පේෂන් එකක් ට්‍රාන්ස්පෝර්ට් කරන විදිය. ඉතින් ආයි ගොඩක් දෙනා අහන ඉඳ මේ වීඩියෝ එකෙන් අපි ඒක සම්බන්ධව කියන්නම්. ඇත්තට මේ කොමඩ් එක ඔස්පේෂන් එකක් කෑෂ් ඔන් ඩිලිවරි දාන්න බෑ. ඒක සාමාන්‍යයෙන් අපි කරන්නේ ට්‍රාන්ස්පෝර්ට් ලොරියක් කරා කොළඹ තියෙන ඔබ ඉන්නේ කොළඹින් පිට නම් ඉතාමත් දුර පළාතක නම් අනුරාධපුර යාපනයේ වුණත් අපි කොළඹින් පිට නම් ඉන්නේ. අපි මේක කරන්නේ ට්‍රාන්ස්පෝර්ට් ලොරියක් කරා ඔයගොල්ලන්ගේ ළඟම තියෙන ටවුන් එකට ට්‍රාන්ස්පෝර්ට් ලොරියකට බාර දෙන එක. ඉතින් එතකොට ඒකට සාමාන්‍ය රුපියල් 1000ක් 1500ක් වගේ මුදලක් ඔයගොල්ලන්ට වැය වෙනවා. ඒ ට්‍රාන්ස්පෝර්ට් ලොරියට ගෙවන්න ඕනේ. ඊට අමතරව අපි ඉන්දියන් කොමඩ් එකයි ලංකාව එකයි ගොඩක් කරලා ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ නැහැ. අවශ්‍යම අයට අපි විතරක් ඒක කරලා දෙනවා. මොකද මේ කොමඩ් එක ඔස්පේෂන් එක ට්‍රාන්ස්පෝර්ට් කිරීමේ අපි වගකීමක් නැහැ. හැබැයි මේක අපි වගකීමක් ඇතුව ගොඩක් දුරට අදාළ තැන් වලට යවන්න උත්සාහ කරනවා. මොකද මේ ට්‍රාන්ස්පෝර්ට් එක අපේ ට්‍රාන්ස්පෝර්ට් එකක් නෙමෙයි කොළඹ තියෙන ඔයගොල්ලන්ගේ ගම්වල ඉඳන් එන ට්‍රාන්ස්පෝර්ට් ලොරි. ඉතින් ඒක අපි වගකීමක් නැහැ කියලා කියන්නේ මේක වගකීමක් තියෙනවා. මොකද අපි මේ කොමඩ් එක ඔස්පේෂන් එකයි බාර දීපු ඩොකියුමන්ට් ටික අපි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඒ ලොරියට දුන්නයි කියලා. ඒ කියන්නේ කැඩෙන බිඳෙන එක සම්බන්ධව විතරක් අපිට වග කියන්න අමාරුයි. මොකද සෙරමික් එකක් තමයි යන්නේ. හැබැයි අදටත් එහෙම කිසිම කරදරයක් වෙලා නැහැ. ෂවුප් එකක්වත්. ඉතින් එහෙම තමයි ඇත්තට මේක වෙන්නේ. මොකද මේකේ වගකීම අපි ගාවත් තියෙනවා. වගකීමක් කියන්නේ අපි මේකට ඒ ලොරියට බාර දුන්නාට පස්සේ අපි ඒගොල්ලන්ගෙන් ඩීఓ නෝට් එකක් ගන්නවා. ඒ ඩීஓ නෝට් එක අපි ඔයගොල්ලන්ට WhatsApp හරහා දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඔයගොල්ලන්ට කෝල් කරලා කියනවා මේ තැන තියෙන ඇවිල්ලා ගෙනියන්න කියලා. ඉතින් ඒකද සාමාන්‍ය ඒගොල්ලෝ